මේ කිරිබත් වලට දානවා පාමසන්. දා ගන්නවා පොඩ්ඩක්. මේකට කියන්නේ ආරංචිනි කියලා. මේක ගත්තා මේක පොඩි හිලක් ගැහුවා ගහලා දානවා අපි ලීස් මම ඒක කිරට හදලා තියෙන්නේ ටිකක් ඉලිපත්තියක් කරගෙන මෙහෙම ලීස් චුට්ටක් තියෙනවා මැද්දට ගොඩක් ලොකෝට දෙන්නේ නැහැ මොකද මේක ෆස්ට් ප්ලේට් එකට යන්නේ පොඩියට තමයි දෙන්න හදන්නේ ඊට පස්සේ මේක යන්නේ කකුල හොදිත් එක්ක කකුල හොදි තමයි යන්නේ කිරිබත් කකුල හොදි මෙන්න මේ වගේ බෝලයක් හදාගත්තා මෙන්න මේ වගේ අදලා ඊට පස්සේ මේක අපි බිස්කට් කුඩු අතුරලා මේක කරනවා. ඔන්න දැන් මම මේක බිස්කට් කුඩු දවරන්න යන්නේ. පිටි ටිකක් ගෑවා. පිටි ගෑව මේකට ඊට පස්සේ මේක දැම්මා විතර සුදු මදයකට. මොකද අපි සුදු මදේ ගන්නේ කහ මදේ අපි වෙනත් පැඩ කර ගන්නවා. ඒ හින්දා සුදු මදේ ගන්නේ. විසික් කරන්නේ මේ ඒකෙන් අයිස්ක්‍රීම් හදන්න ගන්න ඉතින් සුදු මදේ ගන්නවා මේ වගේ වැඩ වලට. මේ වගේ මෙන්න මෙහෙම කරගත්තා. කිරිබත් ආරංචි. මේක මොකක්ද කියලා මේක ඉතාලියන් කෑම එකක් ආරංචිනි කියන්නේ නමුත් මේක මම හදලා තියෙන විශේෂත්වය තමයි මේක කිරිබත් වලින් තමයි හදලා තියෙන්නේ පර්මිජානෝ දාලා මේක ඇතුලේ තියෙන්නේ ලීස් කරි එකක් ඒ වගේම මේ වටේ තියෙන්නේ ක්‍රැබ් ඒ කියන්නේ කකුලෝ කරි එකක් තමයි තියෙන්නේ ඉතින් මම මේක කපලා බලන්න කොහොමද ඇතුලේ කියලා කට්ටිය හරි ආසාවෙන් කෑවා ඉතින් බලමු කොහොමද ඇතුලේ කියලා බලන්න හොඳට කිරිබත් එක තියෙනවා කිරිගතිය මේ ලීස් තියෙනවා ලීස් කරේ එක ඔන්න ඕක තමයි ඇතුලේ තියෙන්නේ බලමු කවුද හරියට කියලා තියෙන්නේ කියලා